මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම මේ ගම් වතුරෙන් පරිස්සම් වෙලා ඉන්නවා ඇති කියලා. ගොඩක් කට්ටියගේ වාහන මේ පාර ගම් වතුරට අහු වෙලා තිබ්බා. ඉතින් අපි බලමු අද මේ ගම් වතුරට අහු වෙච්ච වාහනයක එන්ජින් එක අඩුම ගානේ ගරාජ් එකට අරන් යනකම් හරි වාහනේ එන්ජින් එක එතනින් හරිය ඩැමේජ් වෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද? අපි කරන්න හොඳ නැති දේවල් මොනවාද? අපි කොහොමද එන්ජින් එක ඇතුළට වතුර ගිහිල්ලාද කියලා බලලා ඒකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවාද කියලා අද අපි බලමු. අපිට මේකට ටූල්ස් විදිහට ඕන කරනවා නියනක් ඕන කරනවා. මේ නියන නම් ෆ්ලැට් එකයි මල් එකයි දෙකම එකම නියනේ තියෙන එකක්. පැත්ත මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන කරනවා 16 ප්ලග් බොක්ස් එකයි 14 බොක්ස් එකයි ඔයිල් නට් එක ගලවන්න. ඊට පස්සේ ඒකට ආම් එක ඕන කරනවා. අපිට ඕන කරනවා උල්ලඩුවක්. ඔය ටික තමයි අපිට ඕන කරන ටූල්ස් අතර ඕන කරන්නේ. ඔයාලට බොක්ස් එක වෙනුවට මෙන්න මේ වගේ ස්පැනර්ස් පාවිච්චි කරන්න පුළුවන් ද කියලා කවුරු හරි හිතනවා නම් මේවා පාවිච්චි කරන්න එපා. මේවෙන් මේ ගොඩක් වෙලාට මේවා ගොඩක් චීප් විදිහට හදලා තියෙන්නේ. අනිත් එක මේක හොඳ ක්වොලිටි එකක් වුණත් අර ගොඩක් වෙලාට මේවෙන් ඇනවල ඔලු රවුම් වෙන පොඩි chance එකක් තියෙනවා නුහුරට ඇල්ලුවොත් එහෙම. ටූල්ස් ගනිද්දී චීප් මේවා ගන්න එපා. ඔය ගෙවල් වල වැඩවලට හાર્ඩ්වෙයාර් වලින් ගන්න ලිමිට් තියෙන නියන් ඒ වගේ ඒවා ගන්න එපා. ටිකක් හොඳ ක්වොලිටි ටූල් සෙට් එකක් අරන් තියාගන්න. මම ඒක පෙන්නන්නම් මේ ටූල් සෙට් එක වටිනාකම. මෙන්න මේ වගේ සාමාන්‍ය ක්වොලිටි බොක්ස් සෙට් එකක් ගන්න. හොඳම ක්වොලිටි ඕනෙත් නැහැ මේවා. ඉතින් එන්ජින් එකකට වතුර අදින්න පුළුවන් තැන් කීපයයි තියෙන්නේ. එකක් එයාර් ක්ලීනර් එක හරහා අදින්න පුළුවන් වතුර. එහෙම නැත්නම් සයිලන්සර් එක හරහා අදින්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන එන්ජින් බ්‍රීදර් ලයින් එකක්. අන්න එන්ජින් බ්‍රීදර් ලයින් එක හරහා ඇතුළට අදින්න පුළුවන්. එතකොට අපි ඔන්න ඔය තැන් තුන චෙක් කරා නම් එන්ජින් එක ඇතුළට වතුර ගිහිල්ලාද නැද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එන්ජින් එක ඇතුළට වතුර ගියාම වතුර ගිහිල්ලා තියෙන තැන අනුව වෙන්න පුළුවන් හානිය අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවල් වලට අපි ගොඩාක් ලොකු හානියක් වෙන්න පුළුවන් අපි දන්නේ නැතුව එන්ජින් එක ස්ටාර්ට් කරන්න ගියොත්. ඉතින් අපි මෙතනදී අද ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන කතා කරන්නේ. ඉලෙක්ට්‍රිකල් පැත්ත ෂෝට් වෙලා තිබ්බොත් මොනවද කරන්නේ? ඒ පැත්ත ගැන කතා කරනත් මෙතන මෙකැනිකල් පැත්ත ගැන විතරයි එන්ජින් එකේ කතා කරන්නේ. වතුර ගිහිල්ලා තිබ්බොත් ඩිෆයින් කරගන්න කොහොමද කියලා. හරි. අපි දැන් මේ එයාර් ක්ලීනර් එක පැත්තේ ඉඳලා මේ එන්ජින් එක පැත්තට වතුර ගිහිල්ලාද කියලා චෙක් කරගෙන යමු. මුලින්ම අපි කරලා බලන්න ඕනේ එයාර් ක්ලීනර් එක ගලවලා බලන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ එයාර් ක්ලීනර් එකේ ඇන රවුම් වෙලා තියෙන ඔළුව රවුම් වෙලා ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ තියෙන සාමාන්‍යයෙන් කඩේ තියෙන චීප් නියන. මේකෙන් මේ ඇනේ ගැලවෙනවා. මේ ඇනේ ඇත්තටම එහෙම ලොකු ඩැමේජ් එකක් නැහැ. ඒ වුණාට මේ ඉතුරු යන තුන එකකටවත් මේ නියන දාලා කරකවුවට කරකෙන්නේ නැහැ. ඉතින් මේ අන්න ඒකයි චීප් ටූල්ස් වල තියෙන ප්‍රශ්නේ. මේ ඇනේ ඔළුව හරි ගියාට මේ වගේ පොඩ්ඩක් හරි ඩැමේජ් වෙච්ච ගමන් මේක ස්ලිප් වෙන්න ගන්නවා. ස්ලිප් වුණාට පස්සේ අපි බර දාලා කරකවන්න කියලා තව ඩැමේජ් එක වැඩි කරගන්න වෙන්නේ. දැන් මේක මේ මහා ලොකු ක්වොලිටි ටූල් එකක් නෙමෙයි. හැබැයි මේ කියන්නේ චීප් එකක් නෙමෙයි. ඉතින් මේකෙන් බලමු මේ අර ඉස්සෙල්ලා ස්ලිප් වෙච්චනේ ගලව ගන්න පුළුවන් වේද කියලා. ලොකු බරක් දාන්න නැතුව ලේසියෙන්ම මේ අර ඉස්සෙල්ලා මේ ස්ලිප් වෙච්චනේ අපිට ටිකක් සාමාන්‍ය ක්වොලිටි ටූල් එකකින් අපිට ගලව ගන්න පුළුවන් අන්නේ වල. හරි. අපි එයාර් ක්ලීනර් එකේ නට් හතර ගන්න ගත්තා. අපි අරලා බලමු එයාර් ක්ලීනර් එක ඇතුලේ වතුර තියෙද කියලා. නැහැ. මේක එයාර් ක්ලීනර් එක ඇතුලේ වතුර ගිහිල්ලා නැහැ. දැන් ඔයාලට බැරි වෙලා හරි එයාර් ක්ලීනර් එකේ යන හතර ගලවන්න බය නම් හරි එහෙම නැත්නම් එයාර් ක්ලීනර් එකේ යන හතර ගලවන්න බැරි ගන්නට වඩා වෙන්චුලා නම් හරි එක් කරන්න තව විදිහක් තියෙනවා. ඒකට තමයි අපිට උල්ලඩුවක් ඕන කරේ. අපි දැනට මේක පියන උඩින් තියලා බලමු උල්ලඩුව කොහොමද කරන්නේ කියලා. එයාර් ක්ලීනර් එකේ යට මෙන්න මේ වගේ බටයක් තියෙනවා පොඩි බ්‍රීදර් ලයින් එකක්. බ්‍රීදර් ලයින් නෙන්නේ සෝරි මේක මේ ඇතුලේ මොන හරි වතුර පිරුණොත් අයින් කරන්න බහැලා යන්න තියෙන බටේ. මේක සාමාන්‍යයෙන් මෙහෙම වහලා තියෙන්නේ. මේක වහලා තියෙන හේතුව තමයි නැත්තම් මෙතනින් දූවිලිත් එක්කලා හුලං එයාර් ක්ලීනර් එක ඇතුළට අදින්න පුළුවන් හින්දා. ඒතර මෙතනින් අපිට අරලා බලලා මේ එයාර් ක්ලීනර් මුකුත් ගලවන්න නැතුව බලත හැකි. වතුර තියෙද කියලා. මෙතන මේ බටේ මේ ප්ලාස්ටික් ඇබයක් වගේක් ගහලා තියෙන්නේ. ඒ ඇබේ ගහලා පොඩි ක්ලිප් එකක් දාලා තියෙන ගෙනියනකොට අපි ඒ ක්ලිප් එක මේ අඳින් වල මෙහෙම උඩට කරලා ඊට පස්සේ මේ ප්ලාස්ටික් කෑල්ල පාත්‍රයට අදපුවාම මේක ඇතුළේ මොන හරි වතුර හරි ඔයිල් හරි මොන හරි තියෙනවා නම් ඒක එළියට එනවා. පොඩ්ඩක් වතුර තිබිලා තියෙනවා. ඒ ටික එළියට ආවා. හරි. අපි දැන් මේක ක්ලීන් කරගත්තා. එයාර් ක්ලීනර් එක සුද්ධ කරන්න පුත් කරන්න ඕනේ. මොකද මේකට වතුර ගිහිල්ලා මුකුත් වෙලා එහෙම ඩැමේජ් වෙලා නැති හින්දා මේ බටේට අපහුව මේ විදිහට දැම්මා. එයාර් ක්ලීනර් එක පැත්තේ වතුර ගිහිල්ලා නැහැ. ඊට පස්සේ බලන්න කාබ් එකට වතුර පිටලා තියලා. කාබ් එකට වතුර කියලා බලන්න කාබ් එකේ ඩ්‍රේන් එකක් තියෙනවා. හැම කාබ් එකකම මේ ඩ්‍රේන් එක තියෙන මේ ඇනේ ගලුවට පස්සේ කාබ් එක ඇතුළේ තියෙන පෙට්‍රල් මේ බටෙන් එළියට එනවා. ඒතර අපි කරන්න ඕනේ ස්ප්‍රැට් නියනක් අරගෙන මේ ඇනේට දාලා යටින් මොකක් හරි කෝප්පයක් තියලා මේ ඇනේ බුරුල් කරන්න තියෙනවා. මේකේ ක්ලියර් නැතුව ඇති. මේකේ අඩිය වතුර බින්දු කීපයක් තියෙනවා. කියන්නේ වතුර ටිකක් තිබිලා තියෙනවා කාබ් එකේ. හරි. එතකොට මේ පෙට්‍රල් ටික අපව ටැංකියට දාන්න එපා. මේ පෙට්‍රල් ටික විසි කරන්න. මේ මොකද මේ කාබ් එකේ අඩියෙන් මැදලා ගත්ත පෙට්‍රල් ටික මේක රොඩු තියෙනවා. මේ වැලිදි එහෙම තියෙනවා. මේ පෙට්‍රල් ටික අපව ටැංකියට දාන්න එපා. මේ ටික එක්ක විසි කරන්න. එහෙම නැත්නම් පොල් කට්ටකට වගේ දාලා ගින්දියලා දාන්න.
ඊට පස්සේ අපි බලන්න ඕන දේ කම්බෂන් චේම්බර් එක ඇතුළට වතුර ගිහිලා තියෙනවද කියලා බලන්න තියෙන්නේ. ස්පාර්ක් ප්ලග් එකේ টොප් එක ගලවන්න. ප්ලග් බොක්ස් එක ගන්න දාන්න. පස්සේ පුරුල් කරලා ස්පාර්ක් ප්ලග් එක ගලවන්න. මේ ප්ලග් එකේ කන්ඩිෂන් නම් එච්චර හොඳ නැහැ. එන්ජින් එකේ ඔයිල් පොඩ්ඩක් පිච්චිලා තියෙනවා වගේ පේනවා. මේ ඒත් ඔයිල් ප්‍රශ්නයක් නෑ. අපි මේ වතුර ගිහිල්ලාද කියලා බලන්න යන්නේ. ඒකින්ද මෙහෙම මේ ස්පාර්ක් ප්ලග් එක අරලා තියලා එන්ජින් එක ඕෆ් කරලා යතුරු දාන්න එපා. මේ එහෙම වුණොත් එම මෙතනින් කොහෙන් හරි ආක් වුණොත් එම ඔයාලගේ අතට කරන්ට් එක වදිනවා. යතුරු ඕෆ් කරලා තියෙද්දි එහෙම එන්ජින් එක ඊපාරක් කික් කරද්දි ඇතුළට වතුර ගිහිල්ලා තියෙනවා. වතුර එළියට විසි වෙනවා. ඒකට ඔයාලට බලා ගන්න හැකි. එන්ජින් එක ඇතුළට කම්බෂන් චේම්බර් එක ඇතුළට වතුර ගිහිල්ලා තියෙනවා. මේක එන්ජින් එක ඇතුළටත් වතුර ගිහිල්ලා නැහැ. එතකොට සයිලන්සරේ පැත්තෙන් වතුර ආව නම් ඒකත් අපිට බලා ගන්න හැකි. එතකොට අපිට මේ එන්ජින් එකේ උඩ කෑල්ලට වතුර ගිහිල්ලත් නැහැ. මේක තියෙන විදිහට අපි අපෝ ප්ලග් එක හයි කරගමු. මේ ප්ලග් එක තද කරද්දී මේ සමහර කට්ටිය තියෙන දහිරිය ඔක්කොම දාලා ප්ලග් එක තද කරනවා. එහෙම තද කරන්න එපා ප්ලග් එක. මේක මේ ඇලුමිනියම් හෙඩ් එකකට මේ ප්ලග් එක බහින්නේ. ඇලුමිනියම් හෙඩ් එකකට ස්ටීල් ප්ලග් එකක් බහින්නේ. ඉතින් එතකොට ස්ටීල් වලට ඇලුමිනියම් කැපෙනවා. මේකට ඕනට වඩා දාලා තද කරොත් එම ප්ලග් එක නෙමෙයි කැඩෙන්නේ. හෙඩ් එකේ පොට තමයි කැපෙන්නේ. ඒතකොට හෙඩ් එකේ පොට සෑහෙන එක්ස්පෙන්සිව්. ප්ලග් එක කරන රුපියල් 1000ක් වගේ විපරිමුණොත් හෙඩ් එක ගියොත් එම හෙඩ් එක සෑහෙන එක්ස්පෙන්සිව්. ඒකින්ද මේක දාලා ලොකුවට තද කරන්න එපා. සාමාන්‍ය මෙහෙම ස්නග් වෙන ගාන කියලා කියන මෙහෙම හේතු වෙන ගාන අන්න එතනට තද කරලා මෙන්න මේ වගේ ප්‍රමාණයක් තද කරන්න. ඒ ඇති ඊට වඩා තද කරන්න යන්න එපා මේ ස්පාර්ක් ප්ලග් එක. එතකොට දැන් අපිට අපි එයා ක්ලීනර් එක පැත්ත බැලුවා. කාබ්‍රේටර් වතුර ගිහිල්ලාද කියලා බැලුවා. කම්බෂන් චේම්බර් එකට වතුර ගිහිල්ලාද කියලා. ওই ටිකට ගිහිල්ලා නැත්නම් තව එක තමයි තියෙන්නේ ක්‍රෑන්ක් කේස් එක. එන්ජින් ඔයිල් වලට වතුර ගිහිල්ලාද කියලා බලන්න තියෙන්නේ. මෙතන අපේ තියෙන ඔයිල් ලෙවල් එක බලන වීදුරුව. එතන අපිට බලත හැකි ඔයිල් කිරි පාට වෙලාද කියලා. ඔයිල් දුඹුරු පාටට තියෙනවා නම් මේ කියන්නේ සාමාන්‍ය ඔයිල් වල තියෙන දුඹුරු පාට තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයිල් කිරි පාට හැරිලා නම් මිල්ක් ෂේක් එකක් වගේ පේනවා නම් ඒ කියන්නේ වතුර ගිහිල්ලා තියෙනවා. ඔයිල් අයින් කරන්න ඕනේ. ඔයිල් අයින් කරලා අලුත් ඔයිල් දාලා විනාඩි 15ක් විතර බයික් එක කොහෙවත් දුවන්නද ස්ටාර්ට් කරලා විතරක් තියන්න. පරණ ඔයිල් ටික අයින් කරන්න, අලුත් ඔයිල් දාන්න. බයික් එක විනාඩි 15ක් 20ක් ස්ටාර්ට් එකේ තියන්න යන්න එපා. එන්ජින් ලෝඩ් එකක් දාන්න එපා. එහෙම කරලා ඒ අලුතෙන් දාපු ඔයිල් ටිකත් අයින් කරන්න. අයින් කරලා ආපහු අලුතෙන් ඔයිල් දාලා බයික් එක පාවිච්චිට ගන්න. එහෙම කරලා ටිකක් ආයේ ළඟකදී ඔයිල් මාරු කරන්න පුළුවන් නම් හොඳයි. මේ ඒක සමහර විට යන්න පුළුවන් ඔයිල් නාස්තියක් අපරාධ සල්ලි කියලා. ඒ වුණාට එහෙම නොකළොත් එහෙම එන්ජින් රීබිල්ඩ් එකකට යන්න වෙනවා. ඒක 60-70000ක් යන වියදමක්. ඊට වඩා ලාභයි රුපියල් 1000ක් ඔයිල් ලීටරයක් රුපියල් 1000ක් 1200ක් වගේ වෙන්නේ. ඒක දීලා ඔයිල් ලීටරේ මාරු කරගන්න එක හොඳයි ඊට වඩා සෑහෙන්න. ඉතින් මෙතනින් සමහර වාහනවල මෙතන මේ ඔයිල් ලෙවල් පෝට් එක නැහැ. එතකොට ඒ වගේ අපිට කරන්න තියෙන්නේ එන්ජින් එකේ යට තියෙන ඔයිල් අපි අර ඔයිල් ඩ්‍රේන් කරන නට් එක ඔයිල් අයින් කරන නට් එක ඒ නට් එක බුරුල් කරලා අපිට පුළුවන් මේ පොඩි කෝප්පයක් රිමූව් කරලා තියලා ඒකට ඔයිල් පොඩ්ඩක් ගන්න. ඒ අයින් කරද්දි නට් එක එළියටම ගන්න එපා. නට් එක හේතු කරගෙන ඒ කියන්නේ නට් එක සම්පූර්ණ බුරුල් කරලා අර ගැලවෙන ගානට ආවට පස්සේ පොඩ්ඩක් පැත්තකට කරලා එතකොට ඔයිල් ඩැක් කරන ගන්නවා. ආපහු එහෙමම තියලා වහන්න. පොඩි සාම්පල් එකක් කලෙක්ට් කරගන්න. නට් එක එළියට ගත්තොත් එම ආයෙ වහන්න හම්බෙන්නේ නැහැ මේ ඔයිල් එක කළා. මේ අන්න එහෙම කරලා ඔයිල් පොඩ්ඩක් කරගෙන බලන්න ඔයිල් කිරි පාට වෙලාද කියලා. ඔයිල් කිරි පාට වෙලා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රෑන්ක් කේස් එක වතුර ගිහිල්ලත් නැහැ. ඊට පස්සේ එළියට ගත්ත ඔයිල් ටික ආපහු බැරි වෙලාවත් දාන්න යන්න එපා. මේ ඒ ඔයිල් ටික අර කලින් අපි එළියට එකතු කරගත්ත පෙට්‍රල් ටිකත් එක්ක දාලා හැමෝම ගිනි තියලා දාන්න. මේ ඒ වාවය කාණු වලට වත්තේ එහෙම මෙහෙ තැන් වල කළු තෙල් දාන්න එපා. මේ සෑහෙන විසයි පරිසරයට ඒ වගේ දේවල්. මේ ඒකින්ද අර වගේ ගිනි තෙල් දාන්න. ඒක තමයි අවම හානියක් වෙන විදිහ මේ දැනට තියෙන ක්‍රම වලින් තෙල් අහක දාන්න. දැන් අපි මේ එන්ජින් එකේ ඔක්කොම ටික චෙක් කරලා ඉවරයි. එන්නත් අපිට මේක බයක් නැතුව ස්ටාර්ට් කරන්න පුළුවන්. දැන් බැරි වෙලා හරි මේකට වතුර ගිහිල්ලා කියලා අපි දැනගත්තා නම් බැරි වෙලා හරි මේකට වතුර ගිහිල්ලා තිබ්බනම් අපිට කරන්න පුළුවන්. එන්ජින් එකට වතුර ගිහිල්ලා තිබ්බොත් එimhe කම්බෂන් චේම්බර් එකට වතුර ගිහිල්ලා තිබ්බොත් එහෙම ඔයාලට කරන්න පුළුවන්. මේක ඇතුළට පොඩි මොන හරි ප්ලග් එක ගලවලා ඔයිල් මොන හරි දාන්න පොල් තෙල් ටිකක් හරි කමන්නේ දාලා ඊට පස්සේ කික් කරන්න. පාර කික් කරලා ඒ කියන්නේ විනාඩි 5ක් විතර එක දිගට කික් කරද්දි අර වතුර ටික එළියට එනවා. ඊට පස්සේ ඒ එළියට ආවට පස්සේ අවුට් ස්පාර්ක් ප්ලග් එක හයි කරලා මේ සාමාන්‍ය විදිහට බයික් එක ස්ටාර්ට් කරලා විනාඩි 15ක් විතර දුවන්න. ඔයිල් කිරි පාට වෙලා තියෙනවා නම් මාරු කරගන්න. ඉතින් මම ආයෙත් කියන්නම් මේක අපි කරන්න ඕන පිළිවෙල. මුලින්ම එයා ක්ලීනර් එක ගලවලා බලන්න ඕනේ. එයා ක්ලීනර් එක ඇතුළට වතුර ගිහිල්ලාද කියලා. ඒකට මේ බයික් එක නම් මේ 4 ගලවලා මේ පියන ගලවලා ගන්න තියෙන්නේ.
එහෙම එන ගලවන්න බැරි විදිහට මේ එන රවුම් වෙලා තියෙනවා නම් අපිට ඊළඟට කරන්න පුළුවන් මේකේ තියෙනවා මේ ඩ්‍රේන් පෝට් එකක් යට. ඒ ඩ්‍රේන් පෝට් එකේ අගිස්සේ මෙහෙම ඇබයක් ගහලා වහලා තියෙන්නේ. ඒ ඇබේ ගලවලා බලත් හැකි අපිට එතනින් එළියට වතුර එනවාද කියලා. මේ ඊළඟට බලන්න තියෙන දේ තමයි කාබ් එකට වතුර ගිහිල්ලාද කියලා බලන්න ඕනේ. කාබ් එකට වතුර ගිහිල්ලාද කියලා බලන්න ලේසිම ක්‍රමය තමයි මේ ඇනේ යට තියෙන ඩ්‍රේන් ඇනේ ගලවලා ඒක ගලවලා එළියට ගන්න එපා. මේ ඒක පොඩ්ඩක් බුරුල් කළාට පස්සේ මෙතන මේ බටෙන් පෙට්‍රල් එළියට එන්න ගන්නවා. ඒකට පොඩි කෝප්පයක් තියලා බලන්න ඒකෙන් එන එළියට එන පෙට්‍රල් වල වතුර තියෙද කියලා. ඊට පස්සේ අපිට චෙක් කරන්න තියෙන්නේ කම්බෂන් චේම්බර් එකට වතුර ගිහිල්ලාද කියලා. කම්බෂන් චේම්බර් එක චෙක් කරන්න ඕනේ. ස්පාර්ක් ප්ලග් එක ගලවන්න. ස්පාර්ක් ප්ලග් එක ගලවලා ඉවරලා යතුරු ඕෆ් කරලා බයික් එක කික් කරන්න. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් තියෙන බයික් එකක් නම් ස්ටාර්ට් මෝටර් එක ගහන්න. එතකොට ඇතුලේ වතුර තියෙනවා නම් වතුර එළියට එනවා. ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් තියෙන බයික් එකක් නම් වතුර ගිහිල්ලා සිස්ටම් එක ෂෝට් වෙලා තියෙනවා නම් මෝටර් එක ගහන්න යන්න එපා. කික් කරන්න හරි ක්‍රෑන්ක් කරන්න හරි කලින් පුළුවන් නම් මෙතනින් මේ ඇතුළට ඔයිල් බින්දු කීපයක් ඔයිල් සාමාන්‍ය තේ හැඳි භාගයක් වගේ දාන්න. මොකද එහෙම දැම්මොත් එම එන්ජින් එක තුළට වතුර කියලා ඩැමේජ් වෙලා තියෙනවා නම් අර තෙල් තට්ටුවෙන් ඉඳ ඒ ඩැමේජ් එක ටිකක් අඩු වෙන්න පුළුවන්. ඊළඟට අපි බලන්න ඕනේ ක්‍රෑන්ක් කේස් එක. ක්‍රෑන්ක් කේස් එකට වතුර ගිහිල්ලා නම් මේ වීදුරුවේ තියෙන ඔයිල් ටික කිරි පාට වෙනවා. අහම කිරි පාට වෙලා නම් අනිවාර්යයෙන්ම වතුර ගිහිල්ලා එහෙම නොත් එම ඔයිල් ටික ඔක්කොම අයින් කරලා අලුතෙන් ඔයිල් දාලා විනාඩි 15ක් 20ක් බයික් ස්ටාර්ට් එකේ තියලා ඒ අලුතෙන් දාපු ඔයිල් ටිකත් අයින් කරලා ආපහු පාරක් ඔයිල් දාලා තමයි අපි යන්න ඕනේ. එහෙම නැත්තම් ඒක කිරිපාට වෙලා නැත්තම් අපිට තවත් හොඳටම ෂුවර් කරගන්න පුළුවන් දෙයක් තමයි බයික් එකේ යට ඔයිල් තව්ව ඔයිල් නට් එක ගලවලා ඔයිල් චුට්ටක් එළියට අරගෙන බලන්න ඔයිල් කිරිපාට වෙලාද කියලා. එහෙම ඔයිල් කිරිපාටත් වෙලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අපේ බයික් වාහනේට වතුර ගිහිල්ලා නැහැ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. එහෙමනම් අපිට ස්ටාර්ට් කරලා අර ඇතුලේ තියෙන ජල වාෂ්ප ගතිය පොඩ්ඩක් යන්න බයික් එක විනාඩි 10ක් 20ක් විතර ස්ටාර්ට් එකේ තියලා ඊට පස්සේ අපිට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. එහෙම නැත්තම් අර මම කියපු මූලික ප්‍රථම ආධාර ටික දීලා ඊට පස්සේ ටෙක්නීෂියන් කෙනෙක් ළඟට අරන් ගිහලා පෙන්නලා එයාගෙන් බයිකේ ප්‍රශ්නයක් නැත්තම් ඊට පස්සේ අපිට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ බයික් වලට වතුර ගිහිල්ලා නැති ඒවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් බැරි වෙලා හරි වතුර ගිහිල්ලා තියෙනවා නම් මේ විදිහට කරලා ඔයාලගේ බයික් එක එතනින් එහාට ඩැමේජ් වෙන එකෙන් ඔයාලට වළක්වා ගන්න පුළුවන්. අපේ වාහනයකට වතුර ගිහිල්ලා තියෙනවා නම් නිකම්ම ස්ටාර්ට් කරන්න යන්න එපා. මෙන්න මේ ටික බලලා ඉවර වෙලා ස්ටාර්ට් කරගන්න. ඒකෙන් ඔයාලට සමහරට දවස් ගානක රිපෙයාර් එකක් බේර ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. අපි ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.